ආයුබෝවන් කියලා මගේ YouTube නාලිකාවට පිළිගන්න අතරෙම මගේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ලංකාවේ තියෙනවා අමුතු channel දෙකක්. ඒ channel දෙක කිව්වම ඔයගොල්ලෝ හොඳට ආදුරනවා. මේ channel දෙක සමාජයට බොරුමයි මුදා හරින්නේ. ඒ වගේම එදා 2007 මේ channel දෙකේ එක channel එකක් brand කරා. ඊයේ පෙරේද දවසේ කේඩේ ලාල්කාන්ත ඒතර වාසියකුත් යවුවා. ඒකට අදාළ වෙන වීඩියෝ එක ඒක මුදාහරලා ඉවර වෙලා ඒකෙත් වැරද්ද පිළිගෙන නැහැ. ඒ වීඩියෝ එක මම මේ වීඩියෝ අවසානයේ දාන්නම්. ඒ වගේම හේන බොරු වපුරන නාලිකාවක් තමයි මේ නාලිකාව. ඒ කියන්නේ සන් FM එකෙන් සූර්යන් FM එකකින් ඔය වගේ channel වලින් එන්න බොරුම තමයි කියන්නේ. අපි කියන්නේ මේ වගේ බොරු වපුරන්ට තව දුරටත් ඉඩ නොදී මේ නාලිකා මහජන සංඛ්‍යාත කියන්නේ පොදු දේපලක්. මේ මහජන සංඛ්‍යාත නිකන් ඔහේ පාවිච්චි වෙන්න දෙන්න බෑ. ඊට පස්සේ රටේ ජාතිවාදය ආගම්වාදය ඕවා ආපහු ඇවිස්සුනොත් එහෙම ලංකාව කළු ජූලිය 1900 ඒ දවස්වල තිබ්බේ කළු ජූලියට ඒ දවස්වලටම යන්න ඉඩකඩ තියෙනවා. එහෙම සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහමුණු කළ ලංකාවේ අංක 1 ප්‍රමුඛ දෙකක්ෂය. පැත්තටියක් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රමුඛ දෙකක්ෂ. අමාත්‍යවරයාගේ නීතිඥවරයා විසින් අප වෙත එවන ලද එන්ත්‍ර වාසිය මගින් දන්වා ඇත්තේ එදින අප වාර්තා කළ අමාත්‍යවරයාගේ සුරකුම් පත්වල වටිනාකම සහ වත්කම් වල මුළු දල වටිනාකම නිවැරදි නොවන බවටයි. එදින අමාත්‍යවරයා සතු සුරකුම් පත්වල මුළු වටිනාකම රුපියල් 38 කෝටි 39 ලක්ෂ 6705යි ශත 40ක් ලෙස සඳහන්ව තිබුණේ ගණනය කිරීමේදී සිදු වූ දෝෂයකින් බව හිරු ප්‍රවෘත්ති පෙන්වා දෙනවා. ඒ අනුව අදාළ වත්කම් බැරකම් ප්‍රකාශය අනුව එම සුරකම් පත්වල මුළු වටිනාකම රුපියල් 1,43,475යි ශත 8ක් ලෙස නිවැරදි විය යුතු වනවා. මීට අමතරව අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර ඇති වත්කම් වල මුළු දල වටිනාකම රුපියල් 46 කෝටිය ඉක්මවන බවට එදින වාර්තා කළේ ගණනය කිරීමේ දෝෂයකින් බව හිරු ප්‍රවෘත්ති පෙන්වා දෙනවා. ඒ අනුව අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති වත්කම් වල මුළු දල වටිනාකම ආසන්න වශයෙන් රුපියල් කෝටි 8 ඉක්මවනවා. මේ අනුව අමාත්‍ය කේඩී ලාල්කාන්ත මහතා වෙත සිදු වූ අපහසුතාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති කනගාටුව පළ කරන අතර අප මෙම ප්‍රවෘත්තිය පළ කරනු ලබන්නේ මාධ්‍ය සතු නිවැරදි කිරීමේ අයිතිය යටතේ. බලාගෙන ඉන්න කට්ටිය මට කියන්න ඕයි මාධ්‍ය සතු නිවැරදි කිරීමේ අයිතිය කොහෙද තියෙන්නේ කියලා. මට කියන්න ඕ මාධ්‍ය සතු නිවැරදි කිරීමේ අයිතිය කොහෙද තියෙන්නේ කියලා. මට ඒක ප්‍රශ්නයක්. ඒ වගේම ඒකට කියපු එකත් පට්ට වැරදි. ඒක ඇත්තමයි පට්ට වැරදි. සත 8ක් විදිහට තමයි තියෙන්න ඕනේ. හැබැයි මේකේ තියෙන්නේ සත 80ක් විදිහට. ඒත් වැරදිනේ. තනිකර වැරදිම තමයි ගහන්නේ. තනිකර බොරුනේ ගහන්නේ. ඒත් පොඩ්ඩක් තාර්කිකව කල්පනා කරලා බලන්නකෝ මේක. නම් මගේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.